ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය ඉදිරිපත් කරයි. කුස ජාතක ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකර තිර රචනය. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය. සුරූපී පබාවති. විරූපී කුසරාජ. මට රකුසු මුහුණක් ලබා දුන්නේ ඇයි? මුළු කුසාවතී පුරයම බලාගෙන ඉන්නවා. දුව පිළිගන්න. රාජකීය ප්‍රයෝගයක්. මනාලේකු නැති විවාහ මංගල්‍යයක්. අන්ධකාරයේ පමණක් හමුවන අඹුසැමියන්. මధు චන්ද්‍රයා මේ මොදුවේ උන්මාදනීය රාත්‍රී. ඕනෝන් දැක ගැනීමට නොඉවසිලිමත් ප්‍රේමවන්තයෝ. මම ඔබගේ කුස. ඔබ මට හැමදාමත් බොරු කළා, වංචා කළා. මම නොවේයි පබා. ඔබත් ඇතුළු කුසාවතී පුරයම. බොරු කියලා ගෑනු කැන්ඩන් එන පුරුද්දක් අපේ පෙළපතර නැහැ. ආදරේ නාමෙන් එතුමා කළ කී දේවල් වලට ගල් හදවතක් වුණත් මුලක් වෙන්න ඕනේ. රාජනීතියට පටහැනිවීමට දඬුවම මරණයයි. පබාවතී කුමරිය සත් කඩකට කැපීමට නියමිතයි. කුස රජතුමාගේ මුහුණ සුරූපී වීම දේව ආශ්චර්යයකි. කුස පබා චිත්‍රපටය නිර්මාණය වීම සිංහල සිනමා වංශකතාවේ ආශ්චර්යයකි. ආචාර්ය තිස්ස අබේසේකර, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජැක්සන් ඇන්තනි, පූජා උමාශංකර්, රවීන්ද්‍ර රන්තෙලිය, ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, ධම්මික සිරිවර්ධන, උදේකාන්ත වර්ණසූරිය, ආචාර්ය රෝහණ වීරසිංහ, චන්ද දේශප්‍රිය, රවීන්ද්‍ර කුරුගේ, හේනටිගල ප්‍රේමදාස. විශිෂ්ට නිර්මාණකරුවන් පිරිසකගේ විරල එකමුතුවකින් නිර්මාණය වන සිංහල සිනමාවේ සන්ධිස්ථානගත සිනමකාව්‍ය කුස පබා.